යාළුවනේ ඔන්න ඉතින් දැන් අපි යන්න හදන්නේ. පවුලයි මොකද Hi guys, welcome back to our YouTube channel සමෝසඳු. හරි ඉතින් ඔන්න අද අපි day vlog එකක් ගෙනාවා. day vlog එකක් කියන්නේ ඉතින් අද වැඩ ගොඩක් තියෙන දවසක්. අපි හෙට නුවර යන්න හිතන් ඉන්නවා. නුවර යන්න කලින් පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න. ඉතින් මෙයා නවුණු ෆිල්ම් එකක් දාගෙන බලනවා. මම කනවා යා මං කව කාලා දැන් අපි අර මෙතන වීඩියෝ වතේ දේවාලයක් හොදන්න කිව්වා කියන්නේ නැද්ද? රෙදිත් හොදන්න කියලා මං කව නාගන්න කියලා. කාලි වෙල මම තව ටිකකින් කනවා. ඉතින් අද බලමු මොකද වෙන්නේ කියලා. යා ෆිල්ම් එකක් දාගෙන බලන්න. අපි ළඟදිම මේකෙන් ෂූට් එකක් කරන්න හිතන් ඉන්නේ සිල්ල බටන් එකේ එහෙමම දීලා තියෙනවා ඔක්කොම. සරේ ආවට වඩා ගොඩක් වෙනස් තියෙනවා. දැන් ගෙදර තීන්ත ගන්න තියෙන්නේ. මේ තියෙන්නේ අපේ වත්තද. මේකේ වෙරළු ගොඩ හරියක් තියෙනවා ඇවිල්ලා දැන්. මේ තියෙන්නේ අපේ වත්ත. ගොඩාරියක් දේවල් හදන්න තියෙනවා. ඉතින් තව චුට්ට පටන් ගන්න හිටියේ. ඉතින් අපේ ගේ. බබා. ටොයින්. හරි ඉතින් යා කාපු බත් එකටම මමත් පොඩ්ඩක් බෙදාගත්තා. අද මීට් බෝල්ස් තියෙනවා, රතු වල තියෙනවා, ගෝව තෙල් දාලා තියෙනවා. පොඩ්ඩක් දාගත්තා. මේ කණ්ඩත් බෑ බඩගින්නේ. දැන් අපි යන්න ඕන නිසා ටක් ගාලා කනවා. හරි යාළුවනේ ඔන්න ඉතින් දැන් අපි යන්න හදන්නේ. මෙයාත් ලෑස්ති වුණා. දැන් ඉතින් අපි බලමු මෙතෙට හැමතිස්සෙම අපි බලමු ඉතින් මොකද වෙන්නේ. හරි එහෙනම් අපි යනවා. ගිහින් බලමු. තමා කියන්නේ. හායි යාළුවනේ කොහමද ඉතින් මේ vlog එක නම් හිතුවට වඩා පොඩ්ඩක් يعني පොඩි vlog එකක්. ඉතින් මම මේකටම අපි වෙසක් බලන්න ගිය එකක් දැම්ම යාළුවනේ. අපි නුවර ගිය vlog එක ඉස්සරහට දාන්න. ඉතින් ඔන්න අපි ඉස්සෙල්ලම පටන් ගත්තා යක්කල දේවාලයක් කියන්නේ එක වීඩියෝ වත්තේ කියන්නේ ඔගොල්ලෝ දන්නවද දන්නේ නැහැ. පන්සලත් එක්කම තියෙන තැනක්. අපි හැම අවුරුද්දෙම වැකේෂන් ආවම ඉතින් ගිය අවුරුද්දේත් ගියා. ඊට කලින් මෙයා වැකේෂන් එද්දී යනවා. ඉතින් අපි තීරණය කරා අද උදේම මෙහෙ යන්න කියලා. ඉතින් අපි ගිහිල්ලා පොඩ්ඩක් ඒ පන්සල අස්පස් කරලා එහෙම තමයි අද හිතාගෙන ඉන්නේ. ඉතින් යන ගමන් මගින් හැමිලි දුවනවා. අනික අදේ හරි ඉතින් මෙහි ආවොත් අපි අනිවාර්යෙන් තැඹිලි නම් දකින කඩයක් පාසා නවත්තලා බොනවා. නුවර යන vlog එකේත් බලන්න සෑහෙන තැඹිලි බොනවා. ඉතින් මං හරි ආසයි ඒකේ මැද තියෙන අර කුරුම්බයකට. ඉතින් ඒකත් මං කපලා යංකකින් ඉල්ලගත්තා. ඔන්න ඉතින් අපි ආව යක්කල වීඩියෝ වත් එක්කම දේවාලේ ගාවට. හරි ඉතින් ඔන්න එතනේ ෂොප් එකේ ඉන්න අක්කත් අපිව දන්නවා කිව්වා අපේ වීඩියෝස් බලනවා කිව්වා YouTube එකේ. ඉතින් එයාගෙත් පොඩි වීඩියෝ කෑල්ලක් එතන අරගෙන එතනින් අපි නෙළුම් මල් එහෙම අරගෙන ඉතින් ඔන්න ආව ඇතුළට. මෙයා පහන් වැට ගාවට ගියා පහන් පත්තු කරන්න. දැන් ඉතින් අපේ අම්මලා ගෙදර ආවා. අපි දැන් කන්න යන්නේ. අල තෙල් දාලා මේ කරල් හදලා මඩු මාළු වෙලා තියෙනවා. ඉතින් දැන් කන්න යන්නේ. මෙයා නම් පාන් ආස නිසා මෙයා පාන් ගෙනාවට පාන් කන්න. කමු. බඩිරිඟු. අයියෝ වැඩත් එක්ක වීඩියෝස් ගන්න ගොඩක් අමතක වෙලා. ඉතින් ඔන්නේ දැන් අපේ අම්මලා ගෙදර ඉඳන් අපි අපේ ගෙදරටත් ආවා. අපි ගත්ත යාළුවනේ වෙසක් එකත් අල්ලලා අර බුදුහාමුදුරුවන්ගේ එළියෙන් තියන්නේ. අපේ ගෙදරේ එකක් නැහැ. ඉතින් අර උස මේ කුළුණක් දානේ වන්දා එකක් ගත්තා. ඉතින් ඊට පස්සේ අපේ නෑනත් ඇවිල්ලා යාගේ කොණ්ඩෙත් හදලා දුන්නා. ඉතින් අපේ නංගිගෙත් කොණ්ඩේ කැපුවා. ඒ නෑනගේ කොණ්ඩේ හැදුවා. මේ ඉන්නේ බබා. ඉතින් යාට ටක් ගාලා කේන්ති යනවා. බාප්පා හැමතිස්සෙම අවුස්සනවා යාව ඉතින්. මොකද හාපටිය ගතෝ? මොකක්ද ඕනි දැන් යනට? හා? මොකක්ද ඕනි කියන්නේ පුංචලි ඉතින්? හරි ආව කුඩේ ගියාද? ඈ? Hi guys, welcome back to our YouTube channel. සමෝසඳු මේ බම්මතින් අල්ලන් ඉන්නේ. අපි අද ඉතින් රොටි කනවා උදේම ලුණු මිරිස් එක්ක. අද වෙසක් බලන්න යනවා කොහොම වෙයිද දන්නේ නැහැ. කැලණි යන්න හිතන් ඉන්නේ. ඒ කියන්නේ නෑදෑයෝ ගෙවල් තියෙන හෙත් ගිහිල්ලා
එන්න බැලුවේ. මෙයාලා අම්ම රොටි හදලා දුන්නා. දැන් ඉතින් අපි රොටි කන ගමන් ඉන්නේ. කන්. ඇක්ටින්. මං ආසල් දියා. පියාවා. අද වෙසක් නිසා මෙයාට බයික් එක දුන්නා මගේ මම හරි. මේව නෙමෙයි ඇඳයි යන්නේ. අපි අම්මලා ගෙදර ගිහිල්ලා තමයි ලෑස්තිලා යාලා වගේ වෙසක් වීඩියෝ එකත් මෙතනට ඉතින් එඩිට් කරා. නැත්තම් ඒ වීඩියෝ එක දිගමදි ඔයාලා වීඩියෝ දිගේව ඉල්ලනවනේ. ඉතින් ඔන්න අපි අපේ ගෙදරත් ආව දැන් බයික් එකේ. ඔන්න අපි අපේ ගෙදරට ආවා. සූකු බෝල්ලේ මේ බිස්කට් දෙක කාටද ඕනේ? කාටද ඕනේ? පුතේ ආයින් අක්ක ගාවට එන්න ඉස්සලම දෙන්නම. අය අම්මනේ බිස්කට් බෙරේතේ අපෝ. එන්නම උබි එන්න. අය කේන්ටිකින් ඉන්න දැන් දෙන්නදම. උබිට එන්න ඉස්සලම. ඉන්න ඉස්සලම උබිට දෙන්නේ. උබි කන්. ට්‍රික්සියා. Mbak Putak Dia naik dia Hai Maga panjang jika mainnya ubi ya Ubi kalabe Homba juga anci ya Homba juga Cik ya Mainnya ni homba juga Mainnya ni Mainnya Makan ඉලා හාන්සි වුණා මේ බල් මියත් ඇවිල්ලා මෙතනට. මොකද? ජංගු. ඒ ජංගු කොතෝ? ඔය කොහෙද ඇඳයටට ගිහින් තියන්නේ? ගහනවක්කා. කොයි වෙලෙද ලෙව කවගත්තක මම අපනවා දෙන්න ඕන. මුතරෝන? එපා අඹ ගන්න. මුතරෝන? උඹට දෙන්නේ නැර? එපා. අයියා. අවුනේ ඔය. අනේ දෙන්න ඌබිට. ඒ ට්‍රික්සි ඒ ඌබි නෙමෙයි. අනේ ඌබිට දෙන්න. එපා බබා පිස්සු හොඳ නැහැ ඒගොල්ලන්ට. අනේ කර හොඳ නැද්ද අම්ම කන්නේ අපි? හරි ඉතින් ඔන්න ගෙදර ආවම අපේ නංගි අඹාචාරුවක් හදලා තිබිලා අඹාචාරුව කාලා ටිකක් වෙලා ඉඳලා ඔන්න ඉතින් අපි බලන්න වෙසක් බලන්න කැලණියන්න තමයි හදන්නේ. ඉතින් වාහනයක් දාලා ගියේ නෑ යාළුවනේ බයික් දෙකේ තමයි අපි යන්න ප්ලෑන් කරන් හිටියේ වෙසක් නිසා ඉතින් අවුලක් නෑනේ කියලා. ඊට පස්සේ අපේ නංගිට මගින් යාට ඊට පස්සේ මේ අවුවයි කියලා යව බස් එකට දාන්න කියලා අම්මයි තාත්තයි බයික් එකේ ගිහිල්ලා මායි සමෝතුයිත් බයික් එකේ ආවා. රැට තමයි අපිත් එක්ක ආවේ යන්න අවුවත් නෑනේ එතකොට. හරි ඉතින් ටිකක් දුර යනකන් සමෝත් එළවලකින් ගියා. ඊට පස්සේ මම ගත්තා. හරි ඉතින් ඔන්න හාහාපුරා කියලා අයිස්ක්‍රීම් දන්සලකින් නැවැත්තුවා. හෙනම අවුවයි පට්ට රස්නේ. ඉතින් තාත්තයි මායි නංගි චමෝදුයි අපි කට්ටිය ඉතින් පොලිමේ ඉඳලා අයිස්ක්‍රීම් කන්න ගියා. අපි ඉතින් ඔය මේ කැලණිය යන ගමන් නිසා තමයි නැත්තම් පට්ට අවුවා යාළුවනේ දවල්ට නම් වෙසක් නෙමෙයි පිස්සු හැදෙනවා. ඉතින් අපි දෙන්න ෆස්ට් ටයිම්. ඇත්තටම කිව්වොත් අපි දෙන්න යාළු වෙලා වුණත් අපි වෙසක් බලන්න ගියේ නෑ. අපි කියන්නේ අපි දෙන්නම සෙට් උනේ මොකද එයා 2016 ඉඳන් ඩුබායිනේ. ඉතින් වෙකේෂන් යනවා එච්චරයි. ඉතින් වෙසක් කාලෙට එන්නේ හිම කියලා බෑ. යාළුවට කම්පැනි එකකින් නිවාඩු දෙන දවසේ තමයි වෙකේෂන් එන්නේ. ඉතින් මේ සැරේ තමයි වුණ අපි දෙන්න යාළු වෙලා අවුරුදු 8ක් එකට වෙසක් සමරන්නේ. ඉතින් හරි වුණා අම්මටත් අයිස්ක්‍රීම් එකක් ගෙනත් දුන්නා. අම්මා ආවේ නෑ පොලිමේ ඉඳලා යන්න. එයාට පොඩ්ඩක් කකුල් අමාරු නිසා. ඉතින් හරි අපි එතන අයිස්ක්‍රීම් එක කාලා දැන් ආයි ගමන යන්න තමයි හදන්නේ. අවුව. හවසට එදින තියෙන ඔක්කොගෙන් මම නවත්තන්න ඉන්නේ. මම යන්නේ හවසට දාන්සල් වදිනවා. හා. ඔයා හවසට අපේ එක නගින්න අයියට දෙනවා ඒ මොනද ඒවා. හරි ඉතින් දැන් හවස එන විදිහ ගැන තමයි කතා කර ඉන්නේ. මේ දවස්වල නම් මන ලට්ටපට ගොඩක් කාලා මගේ මුණි චූටි ඇක්නික් ටිකකුත් දාලා මං ඒව ගැන හිතන්නේ. අවුවට පිච්චුනත් කමන්නේ, ගෙඩියාවත් කමන්නේ, වැකේෂන් එක උපරිම
ඉන්නවා කියලා තමයි හිතේ. හරි ඔන්න එතනින් අයිස්ක්‍රීම් කාලා පිටත් වුණා. ඊට පස්සේ අපේ නෑදෑයන්ගේ ගෙවල් වල ගිහිල්ලා රෑ 8ට විතර අපි ආයේ අපේ ගෙවල් වලට එන්න පිටත් වෙද්දී එතන අපේ දන්න අයියා කෙනෙක් ඉන්නවා අපේ නෑයෝ. එයාලා සංවිධානය කරන බත් දන්සලක් තිබිලා අපි ඉතින් බත් දන්සල ඇතුළටත් ගිහිල්ලා බඩගිනි නෑ. ඒත් අර දෙන්නගේ ආසාවනේ. එකට ඉතින් කණ්ඩ දන්සලක් ඇතුළට ගිහින් ඒ ආසාවත් කරගත්තා. හරි ඉතින් එතන තිබ්බේ අඹ උයලා පරිප්පු හදලා ලුණු තෙල් දාලා පපඩම් බැදුම. ඉතින් එතන සංවිධායක මණ්ඩලයේ ගොඩක් අය අපිව දන්න. ඉතින් එයාලවත් අපි වීඩියෝ එකට දාගත්තා. එයාලා හරිම හොඳයි. ඉතින් එයාලා ගොඩාක් අය අපිත් එක්ක කතා කරා යාළුවනේ. ඇත්තටම සතුටුයි ඉතින්. මාරම හැපි. ඉතින් මේක අමතක වෙන ලස්සන මෙමරිස් වෙයි අපේ ජීවිතේට මේවා. ඒකනේ මම කඩෙන් එක කරන් දෙන්න. කඩෙන් එක කරන් දෙන්න. දෙන්න බා. හරි ඉතින් මේ අය තමයි දන්සර් සංවිධානය කරලා තිබ්බේ. ඉතින් අපේ අයියලාගේ යාළුවෝ එයාලා ඉතින් එයාලා ආවා. ඊට පස්සේ අපි එක කතා කරන්න. වීඩියෝ දාලා තියෙනවා. මේ නදීෂ නුවර ලියන්න එන්න. පිස්සුවක් දාමු දවල්. හරි ඉතින් ඔන්න අය අපි පස්සේ ආලෙන්න පිටත් වුණා. ත්‍රිවිල් තිබ්බා, කාර් තිබ්බා, හැමෝම ඉතින් වෙසක් බලන්න ඇවිල්ලා මාර බ්ලොක් එක. ඉතින් සමෝ තමයි බයික් එක ගත්තේ. මම ගියොත් උතන අද යන්න වෙන්නේ. තාම අපි එන කැලණි ඉඳන් එනවා. ඔන්න ඔය කිරිබත්ගොඩ තොරණ. ඉතින් අපි නවත්ත ඉඳවිද හිටියේ නෑ. ඒ තරම් සෙනගක් ඉන්නවා. අපි කොහොම හරි කරලා ඉඩ හදාගෙන ගියා. ඉතින් ඒ තරම් මාරම මේක. හරි ඉතින් මේ කැන්ඩි එක තිලක වර්ධන එකක් තිබ්බා. කිරිබත්ගොඩ මාරම ලස්සනයි. ඇත්තටම කිව්වොත් යාළුවනේ මාරම ෂෝක් ඉතින්. අපි වැකේෂන් ඇවිල්ලා වෙසක් බලන්න යන සමහර අයට නම් ඉතින් එච්චර දෙයක් නැහැ. ඒත් අපිට ඒක මාරම අත්දැකීමක්. මොකද ඉහි ලයිෆ් එකයි මෙහි ආවට පස්සේ මෙහි ඉන්න විදිය එක බලනකොට ආයි යන්න හිතෙන්නෙත් නැහැ. ඒත් යන්න වෙනවනේ. හරි ඉතින් මේ අපි නංගිට මල බලලා එතන හොල්බම් මන්දිරය තිබ්බේ. ඒක බලන්න එක්කන් ගියේ නැහැ කියලා එයාට කේන්ති ගිහලා ඉතින්. හරි ඉතින් ඔන්න අපි ඊට පස්සේ ආයෙ ගෙදර ආවා. මේ දෙන්නගේ පිළිගැනීමත් එක්කම මම vlog එක එන් කරනවා යාළුවනි. මේ දෙන්න කෙනෙක් කුඩුවේ එලින් එක්කෙනාගේ පිළිගැනීමත් එක්ක බලන්න. එයා කොහොමද එයාගේ ඇක්ෂන් ටික. හරි ඉතින් ඒක බලලා මම එහෙමම vlog එක එන් කරනවා. නුවර ගිය vlog එක ඊළඟට මම අප්ලෝඩ් කරන්න. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. අල්ලා